හෙල කොහමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. අද බ්ලොග් එක ටිකක් ස්පෙෂල්. අද අපේ ඇනිවර්සරි එක දවස කොහොමද ගත වුනේ කියලා තමයි මේ බ්ලොග් එකේ තියෙන්නේ. මේ ගෙවෙන්න ඇත්තටම අපි දෙන්නටම හරිම බිසි දවස් ටිකක්. ඇත්තටම අපි දෙන්න එකට ගෙදර රැඳෙන දවස් හරිම අඩුයි දැන්. ඉතින් ඒ නිසා අපි හිතුවා හරිම සිම්පල් විදියට ගෙදර පොඩියට මොන හරි කෑම ටිකක් හදලා අපි දෙන්න පොඩක් වෙලා කතා කර කර ඉන්න පොඩි ටයිම් එකක් හදා ගන්නවා කියලා. ඇනිවර්සරි එක කියලා ලොකුවට දෙයක් මොනවත් කරන්නේ නැහැ. ගෙදර අපි පොඩි ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ගොඩක් රෑ වෙලා තමයි අපි ඇත්තටම කෑම ටික හදන්න පටන් ගත්තේ. පොඩි කේක් එකක් සිම්පල් විදියට හදනවා කියලා හිතුවා. ඉතින් අද බටර් කේක් එකක් හදන්නේ මුලින්ම. හැබැයි මේ මම වෙන්දට නම් හදන්නේ බිත්තර සුදු මද කහ මද ඔක්කොම එකට දාලා බීට් කරලා එහෙම තමයි හදන්නේ. අද චුට්ටක් මට හිතුණා මේ වෙනසකටත් එක්ක බිත්තර සුදු මද වෙනම බීට් කරලා කහ මද වෙනම බීට් කරලා හදන්න ඕනේ කියලා. මේ හැබැයි මට හිතන්නේ එහෙම කරපු එකෙන් පොඩක් මේ කේක් එක හොඳට සොෆ්ට් එක එහෙම වැඩිපුර ආවා කියලා මට හිතුණා වෙන්දට වඩා. කේක් ආයේ එක විදියට හදනවානේ බටර් කේක් වලත් එක එක නේද රෙසිපීස් තියෙනවානේ. ඉතින් මේ විදිහට මට හිතුණා හොඳයි කියලා. කේක් එක බේක් වෙන්න දාලා අපි කට්ලට්ස් ටිකයි පේස්ට්‍රීස් ටිකයි රෙඩි කරගන්නවා. කේක් එක බේක් වෙලා ඉවරනායින් පස්සේ තමයි පේස්ට්‍රීස් ටික oven එකට දාන්න ඉන්නේ. මේ වගේ දවස් ඇත්තටම ජීවිතයට ඕනේ කියලා හිතනවා. කතා කර කර රෑ වෙනකම් මොනා හරි කෑම බීම හද කන ගමන් හරිම නිදහසේ කලබලයක් නැතුව ගෙවලා යන දවස් ඉඳලා හිටලා හරි අපේ ජීවිතයට ඕනේ. ඒක ඇත්තටම ඔළුවටත් මාරම රිලැක්ස් එකක්.
සැලඩ් එකක් හැදුවා මේ බැගේට්ස් ඇතුළට දාලා කන්න. අපි පොඩි ෆිලිං එකක් වගේ. තව මේ චිකන් පීසස් වගේක් පෑන් ෆ්‍රයි කරා. කේක් එක නම් හරිම සොෆ්ට් එකට ලස්සනට ආවා. ඒ වගේම රසයි. ඩෙකරේට් කරන්න කියලා ලොකුවට මම මොනවත් කරේ නැහැ. බටර් අයිසින් ටිකක් හදලා පොඩ්ඩක් ඩෙකරේට් කරගත්ත එක විතරමයි කරේ. මේ කේක් එක ඇත්තටම නීට් නැහැ. අයිසින් කරලා තියෙනවා. මට ලොකු දෙයක් කරන්න ඕන උනේ නැහැ. පොඩි සිම්පල් විදියට කරන්න ඕන නිසා තමයි මෙහෙම කරේ. අපි මැරි කරලා අදට අවුරුදු 6ක්. අවුරුදු 6ක් කියන්නේ ලොකු ජර්නි එකක්. අද වෙනකොට අපි දෙන්න ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට යන්නත් තව ගොඩක් දුර තියෙනවා. ආපස්සට හැරිලා බලද්දී ගොඩාක් දේවල් අපි දෙන්න අචීව් කරගෙන තියෙනවා. සහ එහෙම අචීව් කරගන්න බැරි වුණු දේවලුත් අපේ ජීවිතේ තියෙනවා. චැලෙන්ජස් ගොඩක් තියෙනවා. ඉස්සරහටත් ඒවට අපි දෙන්න මුහුණ දෙන්න බලාගෙන ඉන්නවා. ඉතින් ජීවිතේ එහෙම තමයි. ජීවිතේ ප්‍රශ්න කරදර ඒව ගැන හිතලා වැඩක් නැහැ. ප්‍රශ්න කරදර නැති ජීවිතයක් නැහැ. ඉතින් ඒවට හරි හැටියට සාර්ථකව මුහුණ දෙන ගමන් ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ. ඉතින් ඒ හැම දෙයකම මුහුණ දෙන්න හයිය කෙනෙක් ළඟින් ඉන්නවා කියන්නේ ජීවිතේට ඇත්තටම ලොකු බසින් එකක්. මේ විදිහට තමයි අද දවස ගෙවිලා ගියේ. ලස්සන මතක පෙරළු දවසක්. ඉතින් තවත් වීඩියෝ එකකින් ආයෙමත් හම්බ වෙමු.